හෙලෝ ගයිස් වෙල්කම් බැක් ටු මයි channel. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ මං ගොඩක් කාලෙකින් වැඩිය හොයලා බලපු නැති මගේ මොලි ගප්පි තව ඔස් කළ දෙන්නෙක් ඉන්න පොන්ඩ් එක අස් කරන වීඩියෝ එකක්. මේක දිග කිව්වොත් අඩි 4ක් දිගයි, අඩියක් පළලයි, අඟල් 6ක් 7ක් වගේ තමයි උස තියෙන්නේ. එච්චරවත් නෑ, වතුර ලෙවල් එකත් එක්ක බැලුවා. අපි දැන් කරගෙන බලමු. ඔයාලට පේනවා දැන් තියෙන තත්ත්වය උඩ තියෙන්නේ කුරුල්ල ඇල්ල. ඒකින්ද ඒකේ තියෙන කුරුල්ල බත් ඇට එහෙම දාන ඒ බත් එහෙමත් මේකට වැටිලා තියෙනවා. ඔයාලට පේනවා ඉතින් පොතෝස් වලත් දාලා තිබුණා. ඒ පොතෝස් වලත් මාළුම කාලා. බාස්කට් දෙකයි බේසම ගන්නවා. ඒකට බේසමට පැල ටික දානවා, අනිත් එකට ගප්පි දානවා, අනිත් එකට මොලි ටික දානවා. මොලි පැටව ටික ගප්පි ටික අද මම අයින් කරනවා. අපි වතුර පුරවගමු. අපි හයිඩ්‍රිල් ගස් ටික දැන් බේසමට දාගමු. මම හයිඩ්‍රිල් ටික දාගත්තා. අපි ඊළඟට ඔස්ක මාළු දෙන්න මල්ලගමු. හරි, මම ඔස්ක මාළු දෙන්න වල්ලගත්තා. ඊළඟට මම අනිත් මාළු ටික අල්ල ගන්නවා. මම ඒක වීඩියෝ කරන්නේ පොඩ්ඩක් නෙවෙයි ගොඩ වෙලාවක් යන වීඩියෝ කොටසක්. ඒකින්ද මම මාළු ටික අල්ලගෙන සෙට් වෙන්න. හරි, මම මාළු ටික අල්ලගත්තා. මේක තමයි මොලි පැටව ටික ඉන්නේ. මේක තමයි ඉන්නේ ගප්පි පැටව ටික. මේක ඉන්න ලොකු මොලි මවුසත්තු ටිකයි ඔස් කළ දෙන්නයි. අපි දැන් මේක අස් කරගමු.
මම මෙතනින් ගොට්ට තියාගන්නවා නැත්නම් මාළු පිටව හදිස්සියෙවත් හිටියොත් යන්න නැති වෙන්නේ හින්දා. හරි මම ආස් කරගෙන ඉවරයි. මම සුද්ධ කරන වීඩියෝ කෑල්ලක් දැම්මේ නැහැ. මං දැන් වතුර පුරව ගන්නවා. අපි වතුර පිරෙනකන් හයිඩ්‍රිල් ගස් ටික දාගමු. මම ගප්පි වැටව ටික මගේ එහා පැත්තේ ගප්පි මාළු ඉන්න සිලින්ඩරේට දාගන්නවා. හරි දැන් වතුර පිරලා ඉවරයි. අපි මාළු ටික රිලීස් කරගමු. අපි ඔස් කළ දෙන්නවත් දාගමු. මම හිතනවා මොලි පැටව කන්නේ කන්නයි කියලා. ඉස්සෙල්ලා ඉඳලා මේ කට්ටිය මොලි ගප්පි ප්ලේටි එක තමයි හිටියේ. අපි එහෙනම් අනිත් මාළු ටික රිලීස් කරගමු. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් වීඩියෝ වල බොහොම ස්තුතියි.